හායි කොහොමද වෙල්කම් ටු මයි YouTube channel. ඔයාලට එකතු වෙලා ඉන්නේ අංජලි ආර්ට් ඩිසයින් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනාවේ ආර්ට් එකක් අඳින විදිහ. දෙකටම බලන් ඉන්නකෝ. මම මේ බඩු ටික ලෑස්ති කරගන්නවා චිත්‍රය අඳින්න. අපෝ මේ තියෙන්නේ අපේ අම්මා හදලා දීපු ඩෙසර්ට් එකක්. ඕක අනුභව කරලා තමයි මම ආර්ට් එක අඳින්න පටන් ගන්නේ. අද මම වෝටර් කලර් වලින් තමයි ආර්ට් එක අඳින්න හිතන් ඉන්නේ. ඉස්සෙල්ලා මම ඇඳගෙන ඉන්නවා ආර්ට් එක. දැන් පාට කරන්න තමයි හදන්නේ. වෝටර් කලර් කිව්වහම තමයි මතක් වුනේ ඔයාලා වෝටර් කලර් පාවිච්චි කරන්නේ මොන බ්‍රෑන්ඩ් එකද? ඔයාලා පාවිච්චි කරන හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා නම් මටත් කියන්න. මම දැනට නම් පාවිච්චි කරන්නේ පෙන්ටල්. පීන්සල් වර්ග ගැනත් කියාගෙන යන්න. මටත් එතකොට ගත්ත හැකි ඔයාලා ගන්න තැනකින්. ඔයාලට මම මේ vlog එක ගේන්න කලින් ගෙනාපු යාපනයේ vlog එකක් ගෙනල්ලා ඇති. ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ඒ යාපනයේ vlog එකේ මට වීඩියෝ කරගන්න වැඩිය බැරි වුණා. ඒකේ පොඩි කොටස් තමයි තියෙන්නේ. ෆොටෝස් තියෙනවා. ඒ කියන්නේ අපිට කෝවිල් වල ගියාම මේ වීඩියෝ කරන්න ඇතුළට දෙන්නේ නැහනේ. ඒකින්ද අපි ෆොටෝ තමයි වැඩිපුරම ගත්තේ. වීඩියෝ අඩුයි ඇත්තටම. පොඩි වීඩියෝ ටිකක් තියෙනවා ගිහින් බලන්න. ඒ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. අඩුපාඩු ඇති. හරි එහෙනම් චිත්‍රයට එමුකෝ. මම දැන් කොළ පාට වර්ග ගොඩක් ආයි වගේ. එහෙනම් දිගටම බලන් ඉන්න. මම වෝටර් කලර් වලින් පාවිච්චි කරනවා කිව්වට ගොඩාක් මේ ඝනට තමයි පාවිච්චි කරේ. මම දැන් බිමට ගත්තා. මම දැන් පාට කරනවා ගමන් තමයි ඉන්නේ. දැන් නම් පාට කරලා ඉවරයි. අහස ලස්සනට ආවා. අද vlog එක ගැන ඔයාලා මොනවද හිතන්නේ? ඔයාලට මේ වගේ vlog ඒ කියන්නේ ඊළඟට ඔයාලට මොන වගේ vlog එකක්ද ඕන? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒකම අදට ගෙනාව vlog එක දැන් ඉවර වෙන්න ළඟයි.
අපේ තියෙන්නේ ආර්ට් එකේ එන්ඩ් එක. අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක හම්බ වෙමු.